Oh, that's right. What should I name the sequel? I wonder. Let's see. The Tale of Naruto Uzumaki. එපිසෝඩ් එකෙන් අපි දැක්ක අපේ කතාවේ වීරයා කිසිම කෙනෙක් ආදරේ අවධානයක් නොලැබුණු නරුටෝ කොහොමද ඉරුකා සෙන්සේගේ ආදරය නිසා තමන්ගේ ජීවිතයේ පළවෙනි වතාවට පිළිගැනීමක් ලබා ගන්නතේ කියලා. අන්තිමේදී බලන්නේ හීනේ පළවෙනි පඩිය නැංගා. ඒ කියන්නේ නින්ජා හෙඩ් බෑන්ඩ් එක ලබා ගත්තා. අද අපි යන්නේ මේ කතාවේ දෙවෙනි එපිසෝඩ් එකට. අද එපිසෝඩ් එකේ අපිට මුණ ගැහෙනවා නරුටෝ ජීවිතේට ගොඩක් සමීප වන නරුටෝ වගේම තව පුංචි දඟේ. අද කතාවේ නම තමයි My name is කොනහමරු. එහෙම නැත්නම් මගේ නම කොනහමරු. ඔන්න ඉතින් කතාව පටන් ගන්න අපේ නරුටෝ තමන්ගේ නින්ජා රෙජිස්ටර් එක ඒ කියන්නේ නින්ජා කෙනෙක් විදියට ලියපදිංචි වෙන ෆෝම් එක පුරවලා තුන්වෙනි හොකාගේට බාර දෙන දර්ශනයකින්. හැබැයි යාළුවනේ නරුටෝ කියන්නේ ලේසියෙන් සාමාන්‍ය විදියකට වැඩ කරන කෙනෙක් නෙවෙයි. එයා රෙජිස්ට්‍රේෂන් එක අලවන් දීලා තියෙන ෆොටෝ එකේ ඉන්න මූණ පුරාම තීන්ත ගාගෙන ඉන්න හයෙන් නිකන් විහිළුකාරයෙක් වගේ. හොකාගේට මේක දැක්කම හොඳටම කේන්ති යනවා. මේක නින්ජා කෙනෙක්ගේ ෆොටෝ එකක් නෙවෙයි. ගිහින් හරියට ෆොටෝ එකක් අරන් එන්න කියලා හොකාගෙන් නරුටෝට බයිනවා. හැබැයි නරුටෝ ඒක අහන්නේ නැහැ. එයා හොකාගෙත් ඒක වාද කරනවා. හොකාගේ දිගටම බනින්දි නරුටෝ පාවිච්චි කරනවා. එයාගේ අර පරණ සෙල්ලම. ඔව් යාළුවනේ. නරුටෝ කරන සෙක්ස් ජුට්සු එක. එකපාරටම නරුටෝ ලස්සන ගෑල් ළමෙක් විදියට මාරු වෙනවා. අපේ මේ වයසක හොකාගේ මේක දැකලා නහයෙන් ලේ පෙරාගෙන හොකාගේ බිමට ඇදගෙන වැටෙනවා. නරුටෝ hina වෙවි ඉන්නවා. මගේ වැඩේ සාර්ථකයි කියලා. ඔන්න ඔය වෙලාවේ තමයි මේ කතාවේ ඊළඟ ප්‍රධාන චරිතය එතන කඩාපදින්නේ. පොඩි කොල්ලෙක් අතේ ලොකු ෂුරිකන් එකක්. ඒ කියන්නේ නින්දතරු අයිතියක් තියාගෙන කෑ ගහගෙන කාමරයට එනවා. අද මම ඔයාව පරාද කරනවා. සීයේ මම තමයි ඊළඟ හොකාගේ වෙන්න ඉන්නේ කියලා කෑ ගහන එන පොඩි එකා එයාගේ කකුලේ පැඩි බිමට එනවා. මේ පොඩි කොල්ල වෙන කවුරුත් නෙමෙයි. හොකාගේ සීයාගේ මුණුබුරා කොනහමරු. කොනහමරු බිම වැටලා රිදලා ඉන්න ගමන් වටපිට බලලා දකින නරුටෝව. එයා කෙලින්ම ඇඟිල්ල දික් කරන්නේ නරුටෝට. ඔයා නේද මම බිම වැට්ටුවේ කියලා අහනවා. ඔය වෙලාවේ එතනට එනවා ඉබුසු කියලා එක්කෙනෙක්. ඉබුසු කියන්නේ කොනහමරුගේ පෞද්ගලික ගුරුවරයා. කණ්ණාඩියක් දාගෙන හරිම ආඩම්බරයෙන් ඉබුසුත් අර ගමේ අනිත් මිනිස්සු වගේම එයාට නරුටෝ දිහා බලන්නේ අර කලින් කිව්වා වගේ 9ටෙල් යක්ෂයා දිහා බලනවා වගේ පුදුම පිළිකුලකින්. එපිසෝඩ් නරුටෝට අනතුරු ගමන හේ මේ ඉන්නේ තුන්වෙනි හොකාගේ මුණුබුරා පරිස්සමෙන් කියලා. සාමාන්‍යයෙන් ගමේ ඕනම කෙනෙක් හොකාගේ මුණුබුරා කිව්වම බය වෙනවා. පස්සට යනවා. හැබැයි අපේ නරුටෝ එහෙම නැහැ. නරුටෝ කවුරු වුණත් එකයි කියලා කොනහමරුගේ ඇඳුමෙන් මුස්සනවා. හොකාගේ බය වෙනවා. ඉබිසුත් බය වෙනවා. ඔයා කාගේ මුණුබුරා වුණා මට ගමන් නැහැ කියලා නරුටෝ කොනහමරුගේ ඔළුවටම දෙනවා එක. කොනහමරු අමුතු විදියට බීම විසි වෙලා යනවා. යාළුවනේ මේක පොඩි සිදුවීමක් වගේ පෙන්න මේක ලොකු තේරුමක් කියනවා. කොනහමරුගේ මුළු ජීවිත කාලයම මිනිස්සු එයාව සැලකුවා හොකාගේ මුණුබුරා විදියට. කවුරුත් සාමාන්‍ය ළමෙක් වගේ සැලකුවේ නැහැ. බැම්ම අහන්න ඕන තැනක බැන්නේ නැහැ. හැමෝම එයාට බය වුණා. ඒ නරුටෝ විතරක් එයා සාමාන්‍ය තත්ත්වයකට බය නැතුව එයා පිළිගත්තා. මේ කොනහමට හිතටව තමින්ද වැදෙනවා. ඊළඟ දර්ශනයෙන් අපි දකින්නේ නරුටෝ පාරේ යද්දි කවුදෝ කෙනෙක් එයාව ෆලෝ කරනවා. ගොඩක් දුරට විදිහට හැංගි මේ කතාව නරුටෝ ලේසියෙන්ම අල්ලගන්නවා. ඒ තමයි කොනහමරු. කොනහමරු නරුටෝට කියේ ඔයා තමයි මගේ බොස්. මම අර සෙදෙක් 100ට කරපු ජුට්ස් එක ඒ කියන්නේ සෙක්ස් ජුට්ස් එක උගන්වන්න කියලා. නරුටෝ ඉතින් කැමති වෙනවා. කොනහමරු මේක කොනහමරුට මේක උගන්වනවා. මේ දෙන්න එකතු වෙලා එක විහිළු වැඩ කරනවා. ගේ ළමයි දිහා හොරෙන් බලන්න ගිහින් කුඩික් කරනවා. මේ සෙල්ලමක තියෙන නරුටෝ කොනහමරුගෙන් අහන ඇයි ඔයා හොකාගේ පරාද කරන්න ඕනේ කියලා. අන්න එතන තමයි යාළුවනේ අපිට කොනහමරුගේ ඇතුළේ තියෙන වේදනාව තේරෙන්නේ. කොනහමරු හරිම දුකින් කියන ගමේ හැමෝම මට කතා කරන්නේ දරමුණුබුරා කියලා. කවුරු මගේ නම කියන්නේ නැහැ. කවුරුත් මාව කොනහමරු විදියට දකින්නේ නැහැ. හැමෝම දකින්නේ හොකාගේ මුලමුරා විතරයි. මට ඕනේ ඒ සැලැන්ලෙන් අයින් වෙලා හොකාගේ පරාද කරලා මගේ නමකින් මේ ගමේ පිළිගැනීමක් හදාගන්න. මේ කතාව හෙද්දි නරුටෝට දැනෙන්නේ පුදුම කම්පනයක්. මොකද යාළුවනේ නරුටෝට තියෙන ওই ප්‍රශ්නමයි. නරුටෝ කවුරු පිළිගන්නේ නැහැ. කොනහමරු එයාගේ නමින් කවුරු පිළිගත්තේ නැහැ. මේ දෙන්න හොයන්නේ එකම දෙයක්. ඒ තමයි මේ සමාජයේ Tamanda කියලා අනන්‍යතාව පිළිගැනීම. නරුටෝ කොනහමරුට නම් හොඳට තේරෙනවා. ඔය අතරේ තමයි එපිසෝඩ් කියන්නේ කොනහමරුගේ ටීචර් මෙයාලා හොයාගන්න ඉන්නේ. එපිසෝඩ් නරුටෝ හොඳටම අපහාස කරනවා.
ඔය වගේ කුණු ගොඩක් එක ඉඳලා මගේ ගරුමුණු බුරත් නරකක් වෙනවා. ඔය නින්ජ කෙනෙක් වෙන්න සුසු නෑ කියලා විසුකේ ගන්නවා. නාරුටෝ එතනදී ෆ්ලෙක්සි ජුට්ස් එකක් කරන්න හදනවා. ඒ තමයි ෂැඩෝ ක්ලෝන් ෆ්ලෙක්සි ජුට්ස් එක. නාරුටෝ අතින් අලු මුද්‍රාවක් හදනවා. මල්ටි ෂැඩෝ ක්ලෝන් ජුට්ස් එකපාරටම නාරුටෝල දුසින් ගානක් එතන මතුවෙනවා. එපිසෝඩ් පුදුම වෙනවා. එතකොටම එපිසෝඩ් ලේ නහයන් වැටෙනවා එතන. සටන් ජය ගන්නවා. මේ සීන් එකෙන් පස්සේ කොනහමර ලොකු දෙයක් කියන්නේ ලේසි වැඩක් නෙවෙයි. කෙටි පාරක් කියන්න පුළුවන් ගමනක් නෙවෙයි කියලා. ඊළඟ නරුටෝ දිහා බලලා අහන බොස් ඔයාගේ වෙනේ ගොඩක් අමාරුයිනේ. නරුටෝ hina වෙලා තමන්ගේ නල්ලේ තියෙන හෙඩ් බෑන්ඩ් එක පෙන්නලා කියන. ඔව් ඒකට ගොඩක් මහන්සි වෙන්න ඕනේ. ඒ වගේම කවදා හරි දවසක ඔකාගේ වෙන්න නම් ඔයාට ඊට කලින් මහා අපරාධ ගන්න වෙනවා. කොනහමර මේක තමයි යාළුවනේ අද එපිසෝඩ් එකේ ලස්සනම දේ. නරුටෝ කොනහමරද කින්නේ නිකම් පොඩි ළමයෙක් විදියට ඔකාගේ මොනපුරක් විදියට නෙවෙයි. නරුටෝ කොනහමර පිළිගන්නේ තමන්ගේ ප්‍රතිවාර්ධය විදියටයි. ඒ තරම් ලොක් ගෞරවයක් නරුටෝ කොනහමරට දෙනවා. එදා එහෙනම් කොනහමර නරුටෝ අඩිපාලමේ යන්න නරුටෝ වගේ ශක්තිමත් කෙනෙක් වෙන්න තීරණය කළා. ඉතින් ඔන්න ඔහොමයි අපේ කතාවේ දෙවෙනි එපිසෝඩ් එක වෙන්නේ. නරුටෝ තමන්ගේ හේනට යන්න විතරක් නෙවෙයි තමන් වගේම දුක් විඳින තවත් කෙනෙක් කියන පාර පෙන්වන්න අදගත්තා. ඊළඟ එපිසෝඩ් එක මීට වඩා ගොඩක් රසවත්. මොකද ඊළඟ තමයි අපේ නරුටෝ එයාගේ කණ්ඩායමට ඒ කියන්නේ ටීම් 7 එකේ යාළුවෝ මුණ ගැහෙන්නේ. ඒ කවුද කියලා දැනගන්න නම් අනිවාර්යයෙන්ම ඊළඟ එපිසෝඩ් එකත් එක්ක එකතු වෙන්න. මේ කතාව ගැන ඔයාලට හිතෙන දේ පහලින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ඒ වගේම ගෙන්ජුස් වලට ආදරය කරන හැමෝටම බලන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න. අපේ channel එක subscribe කරලා තියාගන්න. එහෙනම් ජය වේවා.